ඉතින් ඔන්න අදත් දන්සල් වදින වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද මම ඇවිල්ලා තියෙනවා උත්තලම් පැත්තේ මොනවද තියෙන දන්සල් කියලා බලන්න. ඔයාලට පේනවා ඇති පළවෙනියටම අපිට හම්බ වුණා බත් දන්සලක්. අන්න අර පැත්තෙන් ඔයාලට පේනවා ඇති. Wow! Beautiful! ඔන්න guys ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති දන්සල අතන තියෙනවා. අපි අතෝට යන්න තමයි යන්නේ. එන්න බලමු. ඉතින් දන්සල් නම් පට්ටම දිගයි. අපි බලමු දන්සලට යන්න පුළුවන් වේද බැරි වේද කියලා. ඔයාලට පේන්නේ නැති යන්න අතන තමයි තියෙන්නේ. දන්සල පොලියම මාරම දිගයි. ඉතින් guys ඔන්න දන්සල් පොලියම සෙට් වෙලා තමයි ඉන්නේ. දන්සලේ මගක් කරනකම් අපි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේන්නේ නැති දන්සල දැන් අපි ළඟයි. අපි දන්සල් ළඟට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් guys ඔයාලට පේනවා ඇති අපි දන්සල් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. දන්සල්ට තව ටික දුරයි තියෙන්නේ. බලමු අපි මොකද වෙන්නේ කියලා. මාර මව්වක් තමයි තියෙන්නේ. A few moments later. ඉතින් guys ඔන්න පැය භාගයක් විතර පොලිමේ ඉඳලා කොහොම හරි පොලිම ළඟටම ආවා. හෙන දිග පොලිමක් පිටිපස්සේ තියෙනවා. අවුවත් මාරම සැරයි කොහොම හරි පැය භාගයක් විතර පොලිමේ ඉඳලා ඔන්න පොලිම ළඟටම ආවා. ඉතින් guys ඔයාලට පේනවා ඇති ඔන්න අපිට පිඟානක් හම්බුණා. දැන් ඔන්න දන්සල ගාන විදිහට තියෙනවා අපි. ඔන්න කරවලක් බෙරාගත්තා අපි. මස්ලා ලද්දා පරිප්පුයි පපඩනුයි තියෙනවා. කරවල තියෙනවා ඊට පස්සේ පරිප්පු තියෙනවා පොල් සම්බෝල තියෙනවා පපඩන් තියෙනවා. Vale, patna. අද ඉන්නේ අයියේ මේ Kenapa ya? ඔයාලට පේනවා ඇති අපි යට අයිස්ක්‍රීම් දන්සලක් සෙට් වුණා. අන්න ඔයාලට පේනවා ඇති අයිස්ක්‍රීම් දන්සලේ පොලිම එච්චර දිග නැති හින්දා අපි ඒකට සෙට් වුණා. අපි දැන් ළඟට ගිහලා බලමු. ඔන්න guys ඉතින් අපි දන්සල් ළඟටම ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ පැත්තෙන් අයිස්ක්‍රීම් බෙදනවා. ඉතින් guys ඔන්න අයිස්ක්‍රීම් එක අපි ගත්තා. දැන් යන් තව දන්සලකට.